ඒ බං ඔබ කවද්ද බං යන්නේ ගෙදර? අනේ වන්ද බං මට එපාලා බං තියෙන්නේ. සල්ලිත් නෑ දැන් නැති බලහන්කො මට වෙච්ච වැඩේ. මං අර ඔබ කිව්ව දේ අහගෙන මම කාලේ හිටියන් බං මට මේක වෙන්නේ නෑ බං. ඒකනේ බං මං ඔබට කිව්වේ. ඔව් මචං ඔය කිව්වටම හම්බ වෙන්නේ නැහැ. කොච්චර මාංශ වුණත් එහෙම හම්බ වෙන්නේ නැහැ බං. ඔබ දැන්වත් පාඩුවේ ජොබ් එක කරලා සල්ලි එකකට හදාගෙන ඵලයන් පන් ගෙදර ගිහිල්ලා එන්න. ඔව් බං ඔබේ කතාව හරි බං. තමන් මාංශයෙන් වැඩ කරලා හම්බ කරන සොච්චම හරි ඒක ගොඩක් වටිනවා බං. අන්තිමේදී බං අපිට මේ සල්ලි පස්සේ ගිහිල්ලා අන්තිමේදී හැමදේම මචං නැති වෙනවා බං. ඔබේ කතාව හරි තමයි බං. මම අදින් පස්සෙවත් මචං තමන්ගේ පාඩුවේ මගේ ජොබ් එක කරලා චෙක් හරි හොයාගෙන මං ගෙදර යනවා බං ගිහිල්ලා එන්න. අනේ හොඳයි බං. උඹට මේක හරි මචං තෙරිච්ච කකුලයක්. අදි දැන්වත් පාඩුවේ ජොබ් එක කරලා සල්ලි එකකට හම්බ කරන් බං පයන් ගිහිල්ලා ගෙදර. මචං මම නම් බං කියන්නේ ඕගන් ඔය කවුරු කොහොම කිව්වත් ඕගන් අතට හම්බෙන්නේ නැන් ෂුවර් නැහැනේ බං. ඒ බං දැන් බලන්න දැන් ඔබ ජොබ් එකක් ගන්නවා. හරිද මම කියන්නේ බං ඔබට පාඩුවේ තමන්ගේ ජොබ් එක කරලා කීයක් හරි හම්බ කරලා පාඩුවේ හිටහම් බං. මොකක් හරි දෙයක් බං ඔබට හම්බ වෙන්න තියෙනවා නම් ඒක මචං කොහොමත් හම්බ වෙනවා. සක්‍රිය නෙමෙයි සක්‍රියේ තාත්තාවත් ඒක මම නවත්තන්න බෑනේ බං. දැන් නැත්තම් පොඩ්ඩක් හිතලා තේරුම් ගනි.